තාක්ෂණකාරයෝ පස්සෙන් එනවා අපි ඉන්ෂුරන්ස් කරන්න වගේ කතා බහක් ජනතාව තුළ තියෙනවා. ඒත් එක්ක ජනතාවට යම් ආකාරයක කරදරයක් බවටත් පත් වෙලා තිබෙනවා මේ තත්ත්වය. ඔබතුමන් හිතන විදිහට මේ ආකල්පනීය තත්ත්වය වෙනස් කරගන්න මොන වගේ දේවල්ද වෙන්න ඕන? දැන් අද මම මේ මොහොත වෙනකොට මට රක්ෂණ ඔප්පු 7ක් තියෙනවා. මාසෙකට රුපියල් 50000කට විතර කිට් වෙන ප්‍රමාණයක් වාරයක ගෙවනවා. හරි. රක්ෂණ සමගම් කීපයක තියෙනවා. හරි. එකට විතරක් නෙවෙයි. මට නම් මේක දැනෙන්නේ මට කවුරුත් කියන්න ඕනේ හරි. මම මට ආදරේ. මම මගේ දරුවන්ට ආදරේ. මම මගේ ජීවිතේ මහලු කාලයට මම සැලසුම් කරන්න ඕනේ. ඉතින් මේ කවුරුත් මට කිව්වට මට මඟ පෙන්නුවාට මේ ගන්නේ මමයි ගන්නේ. මගේ ආරක්ෂාව. මගේ ආරක්ෂාව හැම වෙලාවෙම මගේ අතේ තියෙනකොට මම සුරක්ෂිතයි. මට බය නැහැ. අර මම කලින් කියපු සැහැල්ලුව සතුට මට ජීවිත කාලය පුරා තියාගන්න පුළුවන්. මට ලොකු බරපතල අසනීපයක් හැදිලා එකවර රුපියල් ලක්ෂ 25ක් 30ක් ඕන වුණොත් එහෙම මට වියදම් වෙන්නේ මොකෙන්ද? මගේ අතේ තියෙන සල්ලි වලින් තමයි මට වියදම් කරන්න වෙන්නේ. නමුත් මේක දෙයක් තිබුත් බොද වෙන්නේ. මගේ account එකේ මොකක් හරි දරුවන් වෙනුවෙන් අධ්‍යාපන වෙනුවෙන් ඉතුරු කරපු දෙයක් තියෙනවනම් සඳහා සමය වෙනුවෙන් තවත් මොකක් කරලා බුදක් තියෙනවා. මට ඒ සල්ලි ගන්න ඕනේ නැහැනේ. එතකොට විශේෂයෙන්ම මේකට මේ වගේ සුරක්ෂිත ක්‍රමයකට ඇයි මිනිස්සු නැත්නම් ජනතාව මෙච්චර මේක කවුරු හරි කියනකම් ඉන්නේ. මෙච්චර මේ රටේ මිනිස්සුන්ට කියනවා අවදානමට පෙර සූදානම. කෙනෙක්ගේ ජීවිතේ මරණයක් සමග මරණ තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි බිරිඳට ස්වාමියා නැති වෙනවා. දරුවන්ට තාත්තා නැති වෙනවා. ඒ මුළු පවුලටම ආදායම නැති වෙනවා. ඒ මරණය නිසා ওই තුනම නැති වෙනවා. වෙයි මට තාත්තා කෙනෙක් හොයලා දෙන්න බෑ. මට ස්වාමියෙක් හොයලා දෙන්න බෑ. මට නමුත් පුළුවන් මට අර ගෙදරට ආපු ආදායම අරන් දෙන්න. එහෙනම් ජීවිත රක්ෂණය කියන්නේ මොකද්ද? ජීවිතේ රක්ෂණය කරන්නේ ඔහුගේ ආදායම. ආදායම කියන්නේ මොකද්ද? මම මාසෙකට ලක්ෂයක් ඉපෙව්වා නම් උදාහරණයක් විදිහට මට මාසෙකට ලක්ෂයක් නම් අවුරුදු ලක්ෂ 12ක්. අවුරුදු 24ක් ගියාම ඒක විශාල මුදලක්. ඒ මුදල තමයි මගේ මොකද්ද? ජීවිත වටිනාකම කියලා කියන්නේ.